22 වෙනි ප්‍රශ්නේ 23 අවුරුද්දේ මෙන්න මේ අර්ධවෘත්තාකාර තහඩුවේ වෘත්ත කේන්ද්‍රයේ පිරෙන පුළුවන් ලක්ෂ්‍යය අහන්නේ මම මෙන්න මේ වගේ තැනක් අරගෙන ඒක ඔන්නම කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ දැන් මම හිතන්නේ මෙන්න මේ සෝනම බෙදෙන විදිහට බෙදාගත්තොත් දැන් මෙන්න මේ සැකස්මේ මෙන්න මේ කොටස් දෙක අරගෙන මෙන්න මේ කොටස් දෙකෙන් තිබ්බහම පහළ කොටසේ ඉහළ කොටසේ ස්කන්ධ සමාන වෙන ස්වභාවයක් තියෙනවා නේද? එහෙනම් වෘත්ත කේන්දරය වෙන මේ රේඛාවේ සමමිතිකක්ෂයේ පිටනවා. ඒකට අනුව ගත්තොත් ඔකට ගැලපෙන උත්තරය වෙන්නේ C. ඒ C හරහා රේඛාවක් යනලා ඒ රේඛාව මේ මායින් දෙකට ඉහළට මේ රේඛා දෙක දික් කරගත්තොත් ත්‍රිකෝණාශ්‍රයකට මෙහිම හදගන්න පුළුවන්. මේ විදිහට. පහළ ත්‍රිකෝණාශ්‍රයේ දෙපැත්තේ මේ පාට කරලා තියෙන කොටස් දෙක ගලවලා අරගෙන ඉහළ ත්‍රිකෝණාශ්‍රයට ඇලෙවුවොත් ওই ත්‍රිකෝණාශ්‍ර දෙකේ වර්ගඵල දෙක සමාන වෙනවා. ඒ කියන්නේ කොටස් දෙකේ ස්කන්ධ බර සමාන වෙයි. එහෙනම් වෘත්ත කේන්ද්‍රයේ තියෙන ඕනේ සමමිතික රේඛාව කියන්නේ මෙන්න මේ වගේ තැනක. එහෙනම් මේකට ගැලපෙන්නේ C කියන උත්තරය.